Welcome to my YouTube channel. අද මම හදන්නේ ගමේ විදිහට හැලක. එහෙනම් අපි බලමු ඒකට අවශ්‍ය කරන්නේ මොනවද කියලා. පුලක්කම් පිටි ග්‍රෑම් 300ක් විතර මම මෙතන අරගෙන තියෙනවා. ඊට පස්සේ පොල් ග්‍රෑම් 250ක් වගේ අරන් තියෙනවා. ඊට පස්සේ අරගෙන තියෙනවා සීනි 250ක් වගේ, ලුණු ටිකක්, එන්සාලට ටිකක්. ඊට පස්සේ පිටි ටික අනා ගන්න වතුර ටිකක් අරගෙන තියෙනවා. කෙසෙල් කුල අරගෙන තියෙනවා. කැම්ද කුල නැති නිසා තමයි මම කෙසෙල් කුල ගත්තේ. එහෙනම් අපි බලමු දැන් හදාගන්නේ කොහොමද කියලා. අපි දැන් වතුර ටිකක් දාලා පිටි ටික අනා ගන්න ඕන. ලුණු ටිකකුත් එකතු කර ගන්නවා. වතුර ටික ටික දදා පද වෙනකන් අනා ගන්න ඕන. දැන් මේක අනාගෙන ඉවරයි. අපි දැන් පෙනපොල්ලක හදා ගන්න ඕන. මේ පදමට එනකන් වගේ අනා ගන්න ඕන. අපි දැන් යන්න ඕන පෙනපොල්ලක හදා. දැන් පෙනපොල් ටික හදාගෙන තමයි හදන්නේ. සීනි හැඳි 4කට දාලා ඒ ටික කළු වෙනකන් හැඳි ගා ගන්න ඕන. දැන් ගානට හැදලා තියෙන්නේ. දැන් ඒකට වතුර ටිකක් එකතු කර ගන්න ඕන. එකතු කරගෙන ඉතුරු සීනි ටිකත් දැන් එකතු කර ගන්න ඕන. ඉතුරු සීනි ටිකත් එකතු කරගෙන ඒ ටික දිය වෙනකන් හොඳට හැඳි ගා ගන්න ඕන. මම ඉස්සෙල්ලා හැලප ටික හදාන්න කලින් වතුර එකක් පැහෙන්න ලිපේ තියලා තිබ්බේ. එතකොට හැලප ටික හදාගන්න ලේසියි. සීනි ටික උණු වෙනකන් හැඳි ගා ගන්න ඕන. දැන් ගාන හරි සීනි ටික උණු වෙලා තියෙන්නේ. දැන් ඒකට පොල් ටික එකතු කර ගන්නවා. පොල් ටික එකතු කරගෙන කවලම් කරලා ඒකට ලුණු කුඩු චුට්ටකුත් එකතු කර ගන්නවා. ඒ වගේම එනසාලට ටිකකුත් එකතු කරන් හොඳට කවලම් කර ගන්නවා. ඉස්ම ගතිය හින්දනකම් කවලම් කර ගන්න ඕන. දැන් හරි. දැන් අපි හැලප ටික හදාගමු. මේ තියෙන මම හදාගෙන තියෙන හැලප ටික අපි දැන් රත් කොහොමද කියලා බලමු. පොළොත් ගැලවෙනවා හොඳට. හරිම රසයි. ඔයාලා මෙහෙම හදලා බලන්න. එහෙනම් වීඩියෝ ක්ලික් කරනවා. හැමදෙනාටම සරණ